සහ කඩුළු සංඛ්‍යාව සංසන්දනය කරන විට ඒ අනුව මීළඟ කඩුල්ල මුවයියේ ස්ථාරක මේ පන්දුවාරය තුළ හිමි කරගන්නේ අනුව කඩුගේ ඒ අනුව සියලු ක්‍රීඩකයන් දැවි ලකුණු 10කට ඉනිම නිමා කළා සමස්ත ක්‍රීඩකයන් මේ තරගාඩ තුළ ඒ අනුව නාලක පෙරුණා ප්‍රමුඛ වෙනුස් පොළොන්නේ ක්‍රීඩකයන් නොකඩවා තුන්වන සතියාන්තය අවසන් මහා තරගයක් දක්වා ගමන් කළ අපේ පාඩේ මිත්‍රයනි සම්පත් පීරි සමුවේ මුදා හරිනට දිවෙන්නේ එවර පාද ආක්‍රමණය කරමින් නිවා කරන්නේ යනුව පාද ලකුණක් හිමි කර ගනිමින් 15 වන ලකුණ සම්පූර්ණ කළා. හරි මිතු ඇහෙනවනේ. ප්‍රථම පන්දුවාරයේ නිවාවන විට පාරවල් කීපයක් හරියට වරමින් ලකුණු ලබා ගැනීමේ තල වේගය වැඩි කළ අපේ කාලේ මිත්‍රයනි යනුව ජනක නැවත සාර්ථක පැමිණීමක් ඊළඟ පන්දුව තුලනේ එමත් ඊළඟ පන්දුව ක්‍රාපක කරන්නේ ඒවර පිටේ දවඩා ගන්න හැකියාවක් නැහැ. ලකුණු 21යි මුළු ලකුණු සංඛ්‍යාව. ඉනිමේ දෙවන පන්දුවාරයේ ක්‍රාපක වන්නේ ඒවර උඩ පන්දුවක් දිනේෂ් සිල්වා සහ මොන්රු කණාන්ඩු ස්ථානගත වන්නේ දැවියාම යනුවේ දැන් කාල ගණන යන්ත්‍රය තුලේ මිනිත්තු 11යි තප්පර 33කින් අප කාල ගණන යන්ත්‍රය නවතා තිබෙන්නේ සංගල්ලේ සීසයිඩ් ක්‍රීඩකයන්ට තරඟ කළ අපේ කාලේ මිත්‍රයන් ප්‍රසිද්ධ ක්‍රීඩකයා දර්ශනීය ලොබ්ඩට ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරකින් ලකුණු 6ක් හිමි කරගත්තා. මුහුණ දුන් ප්‍රථම පන්දුව තුලේ තාරක මදුශංක එමත් නැත්නම් වරිතා පහතින් පන්දුව ගමන් කළා. ඒ අනුව චරිත කැඳවා තිබෙන්නේ චරිත ලක්මාල්. ඉනිමේ අවසන් පන්දු පහ යවන්න සමරතුංග හමුවේ මනවින් පන්දුවක් නිමා කරමින් ආරම්භයක් සිදු කරන්නේ. පන්දු වෙතත් අනාවකි තබන්නට නොහැකි අජිත් ධර්මසේන බොලොඤ්ඤා ක්‍රීඩකයන්ගේ පන්දු බලෑනිය සම්බන්ධයෙන් ඒ අනුව මීළඟ පන්දුව තුලේ සමරතුංගගේ ඉනිමේ නිමාව දැන් මිනිත්තු 13යි තප්පර 20ක් ගත වී තිබෙන්නේ දැන් හරහා පහරක් එල්ල කරන්නේ යනෝ ලකුණක් හිමි කරගත්තා. එමත් නැත්නම් කරන කණ්ඩායම් දෙකක් අනේ නිසා අනාවකි තබන්නට හැකියාවක් නැහැ. තාරක මදුශංක උඩ පන්දුවක් ඒ අනුවේ මනේෂ් මලින්ත සිය දෑතට වැටුණු උඩ පන්දුවේ දෙවන අවස්ථාවේ ගිලිහි ගියා. යනෝ රැඩයන් හැකියාවක් තිබෙන්නේ මේ තරඟාඩ තුල ප්‍රකාලයේ මිත්‍රයනි යනෝ වයිට් පන්දුවක් නිමා කරන්නේ තවත් එක ලකුණක් හිමි වෙනවා. 31 වන ලකුණ සම්පූර්ණ කර තිබෙන්නේ. යනුව දැන්
ඒ අනුව අවසන් වුණා නියමිත මිනිත්තු 15ම අවසන්. ඒ අනුව පන්දු රකින්න ක්‍රීඩකයන් දෙදෙනෙකු ඉදිරියට දෙදෙනෙකු ස්ථානය ගත කර තිබෙන ඉදිරි පෙරට ස්ථානගත කරන්නට හේතුපාදක වූ කාරණේ අනුව එක් ලකුණක් වේගයෙන් හිමි කරගත්තා. අවසන් පන්දුවට මුහුණ දෙන්නට තාරක මදුශංක සියාන්තය ලබා ගන්නා විට ලකුණු 32 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙන්නේ පන්දු වාරය අවසන් කරන්නට. වගේම මේ දකුණත් පිටිකරුවා උත්සාහ කරાવી. එවර වයිට් පන්දුවක්. යනුව නැවත වරක් පායින් හැර යන පන්දුවකින් තවත් අතිරේක ලකුණක් හිමි කරගත්තා. ඉවෙනවා ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්න යනුව නැවත වරක් පායින් හැර යන පන්දුවක්. ඒ අනුව නරක ආදර්ශයක් වන්නට පුළුවන්. සමසෙට් ආරම්භක පිටිකරුවා නියුගලගේ දෑත් මත තාරක මදුශංක උඩ පන්දුවක් වශයෙන් ඒ අනුව මනේෂ් මලින්ත අවසන් නිමේෂය තුළ උඩ පන්දුව රැග් ගන්නා විට පන්දු 18කදී ලකුණු 35ක් හිමි කරගත යුතුයි ජයග්‍රහණය සඳහා වෙනුස් කොලොන්ියේ ක්‍රීඩකයන් මේ දියුණු තරගාඩ පිළිබඳ ලකුණු 35ක් තරණය කරන ඉලක්කය දුලාජ් විමුක්ති දැවන්ත පාරක් ප්‍රථම පන්දුව තුලම ඒ අනුව සමසෙට් ක්‍රීඩකයන්ගේ වමතා පිටිකරු ඉනිම ආරම්භ කළ ආදී ධර්මසේන ලකුණු 6 බවට දැන් මුළු ලකුණු සංඛ්‍යාව වන්නේ අනුවේ ඉනිමේ ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්න දිවෙන්නේ එවර වේගයෙන් පන්දුවක් පිටේ දවුණු පන්දුවේ දිලීප ප්‍රියදර්ශන සිය දබරැගිල්ල ඔසවන්නට මත්තෙන් දුලාජ් විමුක්ති සිය ක්‍රීඩාගාරය වෙත හිස හැරවුවා අපේ කාලේ මිත්‍රයනි. ඒ අනුව ලකුණු 6 දී ප්‍රධාන වන්නේ ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නේ. එවර අධිවේගී පන්දුවක් නිමා කරන්නේ ඉත ඔසවනවාට වඩා වේගයෙන් පන්දුව ගමන් කළ අයුරු පෙන්නට තිබෙන්නේ ප්‍රකාලේ මිත්‍රයනි. ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට තීරණාත්මක පන්දුවක්. ඒ අනුව මේ පන්දු වාරය තුල දුලංග රුක්ෂාන් සමසෙට් ක්‍රීඩකයන්ගේ ප්‍රබලතම බරාවි දෙකක් පිටි නිහඬ කළ අපේ කාලේ මිත්‍රයනි. ලකුණු 7 දී දෙවන කඩොල්ල හිමි වන්නේ සමසෙට් ක්‍රීඩකයන්ට අදි ධර්ම එවර පිට පන්දුවක් වශයෙන් සංඥා කරන්නේ දුලංග රුක්ෂාන් පිළිබඳ ඉතාලියේ අඩුම කාලයකින් සිය පන්දු වාරය නිම කරන ක්‍රීඩකයා වගේ යනුව පන්දුව තල්ලු කර හරින්නට මත තම ස්ථානගත 8 බවට කියවෙන්නේ මුළු ලකුණු සංඛ්‍යාවේ. ඒ අනුව ජනක ඊළඟ පන්දුව තුල සිය වෙනම නිමා කළා දුලංග රුක්ෂාන් කිසියම් වෙස්වලා ගන්නා ලදේ ආශිර්වාදයකින් පන්දු යවන අයුරක් පෙන්වන්න තිබෙන්නේ. ඒ අනුව නොකඩ දෙවන පන්දු වාරය ක්‍රියාත්මක කරන්න දිවෙන්නේ. ඔර පන්දුව වේගයෙන් ගමන් කර අයුරු පේන තිබෙන්නේ තනතිල්ල තුල. යනුව දැවන්ත පාරක් ඉහළ නගින පන්දුව සම්පත් පීරිස් සුරකිව රැක ගන්නා විට සමසෙට් බල කොටුවේ තවත් ප්‍රබලයෙකුගේ ඉනිමේ නිමාව ඊළඟ පන්දුව තුලදී ඒ අනුව එවර ආරක්ෂාකාරී පහරකට උත්සාහ කළේ කෙසේ වෙතත් පන්දුව රැකගෙන පන්දු යවනේ තාරක නැවත බාර කරන විට ලකුණක් සඳහා පැතිමාරුව සිදු කරගත්තා. පන්දුව නිසිලෙස ආරක්ෂාකාරී පහරක් නැවත වරක් යනුව විශාල පහරවල් පිළිබඳ සිතා බලනවට වඩා දැන් කල්පනාකාරී තත්වයක සිටින්නේ පිටිකරුවා නිවලේ සංඛ්‍යාව සහ පන්දුවාරේ කඩුළු සංඛ්‍යාව සංසන්දනය කරන විට ඒ අනුව ඊළඟ කඩුල්ල වයිඑස් තාරක මේ පන්දුවාරය තුල හිමි කරගන්නේ අනුව චර්දුගේ ඉනිමේ නිමාව ප්‍රකාලේ මිත්‍රයනි. ඒ අනුව සියලු ඒ අනුව සියලු ක්‍රීඩකයන් දැවි ලකුණු 10කට ඉනිම නිමා කළා සමසෙට් ක්‍රීඩකයන් මේ තරගාඩ තුල. ඒ අනුව නාලක පෙරරා ප්‍රමුඛ වෙනුස් කොලොන්ියේ ක්‍රීඩකයන් නොකඩවා තුන්වන සතියාන්තය අවසන් මහා තරගයක් දක්වා ගමන් කළා ප්‍රකාලේ මිත්‍රයනි. ඒ අනුව මේ අවම වශයෙන් යුරෝ 500ක තාග්‍යයක් හිමිකම් කීවා දැන් මේ මොහොත තුල